හොබ්ස් කියන දාර්ශනිකයා 17 වන සියවසේ තරම් ඈත කාලයේදී ප්‍රකාශ කරනවා මිනිසා අදටත් සංග්‍රාමයට ගැති බවත් අනාගතයේදීත් එසේම සිදුවන බව. ඇවිලෙන්න ඔන්න මෙන්න තිබුණු මැද පෙරදිගත් ඔන්න කවුරුත් බලාපොරොත්තු වෙන විදිහටම සංග්‍රාමයකට මුල පුරන්න තමයි සූදානම් වෙන්නේ. හැබැයි මේකේ ප්‍රතිඵලය නම් අපි කවුරුත් බලාපොරොත්තු නොවන විදිහට තමයි ඇති වෙන්නේ. ලංකාව වගේ රටකට මේකේ ලොකු පහරක් වැදෙනවා. අද වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝවේ අවසානයේදී වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. SL Idea ශ්‍රී ලංකාවේ අංක 1 YouTube නාලිකාව. ඇමරිකාව කොහොමත් ඉරානයට පහර දෙන්න හොරගල් අහුලාහුල තමයි හිටියේ. හැබැයි ඇමරිකාව ඉරානයට පහර දෙන්න හදන එක නවත්වන්න ඇතැම් පිරිස් ගොඩක් කටයුතු කළා. ඒකට හේතුව තමයි ඉරානයට පහර දීම ලෝක ආර්ථිකයේ වැට්ටවීමේ මූලික පියවර බවට පත්වෙන එක. දේපල හානි සහ ජීවිත හානිවලට වැඩිය ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය තත්ත්වය අනිත් පැත්ත හැරෙන්න මේක ප්‍රමාණවත්. හැබැයි ගාසා තීරය වගේ හිතුන ගමන් පහර දෙන එක නෙවෙයි ඉරාන ඇමරිකා සංග්‍රාමය වෙන්නේ. බොහොම නිහඬ වුණත් මේක මේ වෙනකොටත් සීද සංග්‍රාමයක් වගේ හෙමින් සිද්ධ වෙමින් පවතිනවා. හැබැයි ලෝකයාට බලපාන තරම් සංග්‍රාමයක් ඇති වෙනවා කියලා ලෝකයේ දැනගන්නේ මේ රටවල් සහ අවට රටවල් වල ස්වභාවයත් එකපාරටම වෙනස් වෙන්න පටන් ගැනීමත් එක්ක. මේ වෙනකොට මැද පෙරදිග රටවල් තාක්ෂණය හරහා ස්වාභාවික බාධා ඉක්මවලා ගිහින් කෘෂි කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තවලට අවශ්‍ය උපාංග වගේ දේවල් ලෝකයට අපනයනය කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වුණත් මැද පෙරදිග රටවල් කිව්වහම මුලින්ම අපට මතක් වෙන්නේ ලෝකයට ඉන්ධන දෙන විශාල තැන් දෙකක් තමයි ඉරානය සහ සෞදි අරාබිය කියන්නේ. සාමාන්‍යයෙන් මොකක් හරි හේතුවක් මත ඉන්ධන ක්ෂේත්‍රයේ එක පියවරකට හරි හානියක් සිද්ධ වුණොත් ඒක මුළු ලෝකයටම බලපාන මට්ටමේ දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ රටවල් මේ සම්බන්ධව හරිම පරිස්සම්. ඒත් මේ අවස්ථාවේ බලාපොරොත්තු නොවුණු විදිහට ඒ වගේම ඒ රටවල මාධ්‍ය සහ නිල නොවන මාධ්‍ය වාර්තා කරන විදිහට ලෝකයට තෙල් සැපයුම් කරන තවත් එක් රටක් වෙන එක්සත් අරාබි රාජ්‍යයන් ඇමරිකාව සහ ඉරානය ඕනෑම මොහොතක ඇවිලෙන්න පුළුවන් නිසා සහ ඇවිලෙන නිසා ලෝකයට සැපයුම් බාධා නොවෙන විදිහට සිද්ධ කරන්න උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. තෙල් සැපයුම සිදු කරන රටක් වෙන සෞදි අරාබිය ඉන්ධන නිෂ්පාදනය පිරිපාදුකරණය වගේම අපනයනය මේ දවස්වල අනික් දවස්වලට සාපේක්ෂව කීප ගුණයකින් ඉක්මන් කරලා කියලා රාවයක් යමින් පවතිනවා. ලංකාවේ අපට මේක වැදගත් වෙන්නේ ඇයි කියලා අපි ඉදිරියේදී කතා කරනවා. ඇමරිකාව සහ ඉරානය කියන්නේ ලෝකයේ බලවත් රටවල් දෙකක්. මේ ප්‍රබල රටවල් දෙක සංග්‍රාමයකට එළඹුණොත් ඒක මුළු ලෝකයේම ආර්ථිකයට කනකොකා හඬන තත්ත්වයක් බවට පත්වේවි. මේක සවිස්තරාත්මකව අපි කලින් වීඩියෝ එකකිනුත් කතා කරලා තියෙනවා. ඇමරිකාවේ ආර්ථිකය සහ ඉරානයේ ආර්ථිකය පවත්වාගෙන යන වගේම ලංකාවට ඕන් කරන අපනයනයන් හරහා වගේම ලංකාව අපනයනය කරන දේවල් මොන වගේ ආර්ථික පසුබිමක්ද නිර්මාණය කරන්න කියලා අපි වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඒ ගැන දැනගන්න කැමති නම් අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එකත් නරපන්න. තෙල් සැපයුම විතරක් නෙවෙයි ඉරානය අවට මුහුදු කලාපයේ අවදානම් තැන්වලින් අරාබියේ තෙල් නැව් පිටතට ගන්න උත්සාහ කරනවා කියලා රොයිටර් පුවත් සේවය වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ගෝලීය ඉන්ධන මට්ටම හැකි උපරිමයෙන් පහත මට්ටමක රඳවා ගන්න Taman උපරිම උත්සාහ කරනවා කියලා අරාබිය කියනවා. ඉරානය සහ ඇමරිකාව කියන්නෙම ජාත්‍යන්තර ඉන්ධන ව්‍යාපාරයේ මූලික පුරුක් දෙකක්. මෙතනදී ඇමරිකාව වැදගත් වෙන්නේ වෙනත් රටවල් වල තෙල් සංචිත ඇමරිකාව අත්පත් කරගෙන ඉන්න නිසා. ඒ වගේම ලෝක වෙළඳ පොලේ ඉන්ධන මට්ටම සහ බොරතෙල් ආනයනය කරන්න වගේම පිරිපාදුවට ලොකු මුදලක් යට කරන්නේ ඇමරිකාව. ඇමරිකාව සංග්‍රාමයකට පයි තිබ්බම මේ ඔක්කොම අඩාල වෙනවා. මොකද දැන් ඇමරිකාවට ඔය කියන තරම් ධනයක් නැහැ. හැමදේම 100%ක් සාර්ථකව කරගෙන යන්න තරම්. ඒ වගේම ඉරානයට පක්ෂ රටවල් බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන්ම ඇමරිකාව සංග්‍රාමයකට එළඹුණොත් හෝර්මුස් සමුද්‍ර සංධිය හරස් කර ගැනීම හෝ පහර දීමක් සිද්ධ කළොත් ලෝකයට තෙල් ආනයනය කිරීමේ වේගය අඩාල වෙනවා. අනික් රටවල් වලට අවශ්‍ය ඉන්ධන සැපයුමෙන් භාගයට භාගයක් ඉටු කරන්නේ මේ හෝර්මුස් සමුද්‍ර සංධිය. සති කිහිපයකට හරි මෙතන අවහිර වුණොත් අනිවාර්යෙන්ම අපි බලාපොරොත්තු විය යුතු ඒ අවදානම් කාල පරිච්ඡේදයේ එළඹෙනවා. හරියට 2019-20 කාලේ රෝග නිසා වාහන ගොඩක් පාරවල් වල තිබ්බේ නෑ වගේ දැක ගන්න බැරි වෙයි. ඒ වගේම තෙල් ගෑස් අර්බුද සමයේ ජනතාවට විඳින්න සිද්ධ වුණා වගේ වැඩි වුණු තෙල් මිල ඒ වගේම දෙගුණ තිගුණ වෙලා අලෙවි වේවි. රටේ සාමාන්‍ය ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අනික් පැත්ත හැරෙන්න වගේම සෑම ක්ෂේත්‍රයකටම බලපෑම් එල්ල කරන්න මේ ඉන්ධන අර්බුදය ඇතිවීම ප්‍රමාණවත් වෙනවා. ඉරානයේ තෙල් අපනයනයේ නැවත ඉහළ යාම සහ ඒ සම්බන්ධව ලෝක වෙළඳ පොළට ඇතිවෙන බලපෑම ගැන බය වෙන අරාබිය කියන්නේ
එක්සත් ජනපදය සහ ඉරානය න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කරගත්තොත් තමන්ගේ ඉන්දන නිෂ්පාදන ආයමත් පහළදානවා කියලා අරාබිය නිවේදනය කරලා තියෙනවා. අරාබිය මේ දවස්වල මේ සිද්ධ කරමින් ඉන්නේ මොකක් හරි තෙල් අර්බුදයක් ඇති වුණොත් ලෝකෙටම ඒ සිද්ධ වෙන අවදානම අඩු කරන්න කටයුතු කරන එක. ලෝකයේ ඉන්ධන ගබඩා කර ගැනීම හොර රහසේම සිදු කරන එකම රට ඇමරිකාව. එතකොට මේ සම්බන්ධව අර්බුදයක් ඇති වුණොත් එක මුළු ලෝකෙටම බලපානවා. ඒ නිසා තමයි අරාබිය මේ දවස්වල සැපයීම වැඩි කරන්න කටයුතු කරලා තියෙන්නේ. බොහොම විමර්ශනාත්මකව බැලුවොත් හැම රටකම ක්‍රියාකලාපේ ලෝක සංග්‍රාමයක් ඇතිවෙන්න කලින් ගන්න පියවරක් වගේ. උදාහරණයක් විදියට මේ දවස්වල ඉරානය සිදු කරන මේ ධනය එක්රැස් කර ගැනීම ගැන කතා කළොත් ඉරානයේ ප්‍රධානම තෙල් ගැනුම්කරුවා වෙන්නේ චීනය. ඉතින් මොකක් හරි ගැටුමක් ඇති වුණොත් චීනයට තෙල් ලබා දෙන්න ඉරානයට හැකියාව නැති වෙලා යනවා. සමහර විට ඉරානයට ඒ හැකියාව තිබුණත් තෙල් අපනයනය කරන්න පසුබිමක් නැති වෙනවා. මේක සිද්ධ වෙන එක නවත්වන්න තමයි ඉරානයේ මේ විදිහට තෙල් ගබඩා කරගන්න කියලා විශ්ලේෂකයෝ අදහස් පළ කරලා තියෙනවා. ඒ වගේම ඉරානයේ ඇතුළත ඉන්ධන හිගයක් ඇති නොවෙන්න තමන්ට කළ හැකි උපරිමය ඉරානයේ මේ දවස්වල කරමින් ඉන්නවා කියන එක තමයි අදහස. අරාබිය දින 12 සංග්‍රාමයේ මේ ආකාරයේම හැසිරීමක් පෙන්නුම් කළා. ඒ වගේම ඉරානය මේ වගේ ක්‍රියාකලාපයක් අනුගමනය කරන්නේ සාමාන්‍යයෙන් ඇමරිකානු මෙහෙයුමක් දැනට තියෙන සාධක සල්කලා බලනකොට දවස් ගානක් ඉරානයේ සිදු කරන්න පුළුවන් නිසා කියලා තමයි ආරංචි මාර්ග අනාවරණය කරන්නේ. සිද්ධ වෙන්න නියමිත සංග්‍රාම සිද්ධ වෙන්න සාධක සූදානම් වෙමින් පවතිනවා වගේම අනාගතයේදී දේශපාලනික ගැටුම් වැඩි වෙනවා කියන එක නොකියා කියන ක්‍රමයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අනාගතයේදී ලංකාව වගේ පුංචි රටකට මේ අරහා ලොකු බලපෑමක් ඇතිවේවි. අපේ රටේ මේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක සලකලා බලනකොට මේක ඇත්තටම අනුතුරු ඇඟවීමක් වගේ. මොකද අපි ස්වාභාවික ආපදාවකින් පීඩාවට පත් වෙලා නැවත සාමාන්‍ය ජීවිතයකට හැඩ ගැසෙමින් ඉන්න කාලයක් මේක. බොරතෙල් කියන එක මෙතන ප්‍රධාන මාතෘකාව වෙන්න හේතුව තමයි සාමාන්‍යයෙන් තෙල් බැරලයක් ඩොලර් 100කට විතර ඉහළ යන්න පුළුවන් කියලා ගණන් බලලා තියෙන එක. ඩොලර් 60ක් විතර වෙන සාමාන්‍ය මිලක් මේ වගේ ඉහළ යන එක ලංකාව වගේ රටකට නම් දරා ගන්න අමාරුයි. වෙළඳ පොලේ තත්ත්වයක් එක්ක දැනට මේ පවතින ඉන්ධන මිල එතකොට දෙගුණ වෙන්න සාධක නිර්මාණය වෙනවා. ඔබ දන්නවා එහෙම වුණොත් ලංකාවේ තෙල් මිල මත තමයි හැම භාණ්ඩයකම මිල තීරණය වෙන්නේ. ඉතින් එහෙම වුණොත් තෙල් මිල සීක්‍රෙන් වැඩි වෙනවා කියන්නේ හැම භාණ්ඩයකම මිල සීක්‍රෙන් ඉහළ යනවා. ඉතින් මේ ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් විදියට දාන්න යන්න අමතක කරන්න එපා. වීඩියෝව හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.